දෙවන හමුව. ඉඳින් කැති පිහි සඟවන් සිටි මිනිසුන්ගේ මුහුණ අඳුරු වෙද්දී කළු සළුවට වැසුණ නේහගේ කුටියේ සැඟව සිටින්නාගේ මුවේ ඇඳුනේ තෘප්තිමත් හිනාවක්. ඔහු පිස්තෝලය තවමත් දිගු කරගෙන නේහා දිහාම බලාගෙන සිටියා. ඉහින් කනින් වැගිරෙන දාඩිය දකිනකොට ඔහුට තවත් හිනා. යමල්ලා ඌට ලේසියෙන් බේරෙන්න බෑ. උඹත් පරිස්සම් වෙලා හිටපන් කෙල්ලේ. හැඩි දැඩි පිරිමින් තිදෙනා එහෙම කියලා පිට වෙද්දි නේහා අනෙක් තප්පරේම කුටියේ තිබෙන පොඩි මුළුතැන් ගෙට දිව්වේ කුටියේ සැඟව සිටි පුද්ගලයා විගස දොර වසා දමද්දී. තවමත් ඔහු අතේ පිස්තෝලෙ තිබුණද ඔහු එයින් ඇයව ඉලක්ක කර තිබුණේ නැහැ. ඔහු බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියේ ඇය කරන්නේ කුමක්ද කියලා. දිව්වට මොකද අතට ගන්නෙ මොකක්ද කියලා නේහා හිතුවෙත් මුළුතැන් ගෙට ගිහිල්ලා. 18 බලන ගමන් එළවලු කපන ලෑල්ලත් එක්කම තිබුණ පිහිය අතට ගත්තු නේහා එය දිගු කළේ කළු ඇඳගත් පුද්ගලයාට. කවුද තමුසේ? දුවනනම් දුවන අතක ගිහිල්ලා බේරෙන්නේ නැතුව මොකටද මෙහෙට රිංගුවේ? ඔහු ඇගේ වදන් හමුවේ එච්චරම එය තකන්නේ නැතුව ඇය ඉදිරියට ඇවිදගෙන ආවා. එන්න එපා. ආවොත් අනිනවා. නේහා පිහිය දිගු කරගෙන ඔහුට එහෙම කියද්දිම ඔහු නැවතිලා හිනා වෙන්න පටන් ගත්තා. බලනවා ඕයි ඕකේ හැටි. ඕකෙන් අනින්න පුළුවන්ද? තමුසේ හදන්නේ මාව පිටගැස්ම හදවලා මරන්නද? ඒ වචන එක්ක නේහගේ හිතේ ඔහු ගැන ඇති වුණේ තරමක බිය තුරන් වෙන හැඟීමක්. ඒ එක්කම නේහත් පිහිය දිහා බැලුවා. මේ ගන් එක අරන් මට වෙඩි තියනවා. හැබැයි මාව ඔය පිහියෙන් නම් මරන්න එපා. නේහා ළඟටම ඇවිල්ලා ඔහු කිසිම බියක් නැතුව පිස්තෝලය ඇයට දිගු කරලා කියද්දී ඇයට පුදුමත් හිතුණා. මම තමුසෙට කරදර කරන්නේ නෑ. මට ඔතන ජනේලෙන් පනින්න දෙනවා. එච්චරයි ඕනේ. නේහා ඒ ගමන තවත් පුදුම වෙලා බැලුවා. හරියට පේන්නේ ඔහුගේ ඒ ඇස් දෙක විතරයි. අනිත් හැමදේම වගේ රෙදි වලින් වැහිලා. ඒත් ඔහුගේ අතේ මැණික් කටුව ළඟ තිබුණ රිදී පාට අත්වලල්ල නේහා දැක්කා. බැලූ බැල්මට හැමෝම නොපළඳින විදියේ එකක් නිසා ඇයට ඒක ටිකක් තදින් මතකේ ලියවුණා. නේහා පිහිය සෙමෙන් බිම හෙලද්දි ඔහු කිසිම ගානක් නැතුව ඇය ළඟින්ම ඇයව පහු කරගෙන මුළුතැන් ගෙයින් ජනේලය ළඟට ගියා. නේහා ඔහුගේ පපු මට්ටමට ඉන්න ඇති. තවමත් ඇගේ පපුව ගැහෙන වේගේ අඩුවක් නැහැ. ඇය ඔහු දිහාම බලාගෙන උන්නා. ගිහිල්ලා එන්නම්. බය කරානම් සෝරියා. හැබැයි තව දෙයක්. තනියම වුණත් ඔහොම අඳිනකොට පරිස්සමින්. මොකද දැන් වුණා වගේ අකරතැබ්බ ඕනම මොහොතක වෙන්න පුළුවන්නේ. මං ඉතින් 4 පෝයටම සිල් ගන්න නිසා ඕවට නෑ. හැබැයි වෙන උන් අපි වගේ සිල් රකින්නේ නෑ. ජනේලෙ ළඟ නැවතිලා නේහා දිහා උඩ ඉඳන් පහළට බලන ගමන් ඔහු කියද්දි ඇයට හීල්ලුණා. ආච්චිට හාල් ගරපන්කො ඉතින්. මූ යකෝ. සිහින් පටි යෙදූ ඉස්කිණිය හා කෙටි කලිසමේ ඇති වැරැද්ද මොකක්ද කියලයි නේහා ඒ වෙලාවේ හිතුවේ. අනේ මේ මොකෝ මම ඇඳුම් නැතුව උන්නෑ. ඇස් වලින් විතරක් කතා කරන ඔහුගේ ඇහෙන්නේ හඬ විතරයි වුණාට ඒ බැල්ම පවා ගොඩක් දේවල් කිව්වා. නේහාගේ ජීවිතේ තියෙන අත්දැකීම් බහුලකම නිසාම ඒ හැම දේම උවමනාවටත් වැඩියෙන් නේහාට තේරුණා. මම ගැන බලාගන්න මට පුළුවන්. මේ සිද්ධ වුණ දේවල් ආයෙ නොවුනොත් තමුන්ගේ ඇඟටත් ගොඩක් හොඳ වෙයි. නේහා කිව්ව කතාවට ඔහු ඇය දිහා බලලා එක ඇස් බැමක් උස්සලා අමුතු බැල්මක් දැම්මේ හිනාවකුත් එක්ක වුණාට ඒ හිනාව මුව වසාගෙන තිබුණ කළු සළුව නිසා පෙනුනේ නෑ. ඕකේ අපි ගියා.
ඉඳින් ඔහු ජනේලය ඇරගෙන පිටවෙලා යන්නේ ඔහු කවුද පැමිණියේ කුමටද කියන එක තව දුරටත් මේ හට රහසක් කරලා. ඉතිං ඉක්මනින් මුණගැහෙමු.